හායි සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා ඔයාලා අපේ YouTube channel එකට අද වීඩියෝ එකකින් ගෙනල්ලා තියෙන්නේ data on කරන් හිටියා සල්ලි හොයන්න පුළුවන් සුපිරිම app එකක් තමයි. ඒ වගේම තමයි මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝටම ඩොලර් එකකුත් නිකන් හම්බෙනවා. එහෙනම් ඉතින් අපි මේ app එක ගැන බලමු. මේ app එක ඔයාලට හම්බුනේ කොහොමද කියලා අහනවා. ඔයාලා දැන් ඉතින් මේ app එක හම්බෙලා තියෙන YouTube එකෙන්. ඒක නිසා YouTube එක තෝරන්න. ඊට පස්සේ ඔයාලගෙන් අහනවා ඔයාලගේ වයස. ඉතින් ඔයාලා හරි වයස ඔයාලගේ තෝරන්න දැන් ඔයාගේ වයස කීයද? ඒක මෙතනින් තෝරන්න. තෝරලා ඉවරලා මේකට කන්ටිනියු දීලා ඔයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා තෝරන්න. ඉතින් ඔයා ඒකත් තීරුවට පස්සේ ඔයාලගෙන් අහන notification on කරන්න. ඉතින් ඒකත් කන්ටිනියු ඔබලා notification on කරගන්න. ඊට පස්සේ ඔයා location on කරන්න ඕනේ. ඊට පස්සේ ඉතින් ඔයාලා අපි දීපු link එකෙන් නම් ආවේ ඔයාලට ඩොලර් එකක් මේ විදිහට දැනටමත් ඇවිල්ලා තියෙනවා. ඒක ඇඩ් වෙනවා ඔයා log වුණ ගමන්ම. ඉතින් මේ විදිහට ඔයාලට ඩොලර් එක බලා ගන්න පුළුවන් උඩින්. ඊට පස්සේ ඔයාලට තියෙන මෙතන high location on කරන්න ගොඩක් ඔයාලට මේකේ ආවේ නැති වුණොත් ඔයාලගේ location දැන්ටමත් on වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න වගේ task එකක් තියෙනවා. ඔයාලා සල්ලි වෙන් කරනවා නම් මෙන්න මේ task ටිකක් තියෙනවා. ඉතින් මුලින්ම මෙහෙම එකක් පෙන්වුවට පස්සේ ඔයාලට තියෙන මේක කන්ටිනියු කරන්න මේකේ අහන්නේ ඔයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා. ඊට පස්සේ කොල්ලෙක් නම් කොල්ලෙක් දෙන්න නැත්නම් කෙල්ලෙක් නම් කෙල්ලෙක් දෙන්න. ඊට පස්සේ ඔයාගේ බර්ත්ඩේ ගහනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න ඉතින් ඔයාලගේ බර්ත්ඩේ එක තෝරන්න පුළුවන්. ඊට පස්සේ බර්ත්ඩේ එක තෝරලා ඉවරලා මෙතනින් අහනවා ඔයාලගේ පෝස්ටල් කෝඩ් එක. ඉතින් ඒකත් ඔයාලා දීලා ඉවරලා ඔයාලා ඉන්න දිස්ත්‍රික්කය අහනවා සිටි එක අහනවා. ඉතින් ඒ ටිකත් තෝරලා ඉවරලා මෙතනින් ඔයාලට පුළුවන් $0.20ක් හොයාගන්න. ඉතින් ඒක හොයාගත්තට පස්සේ ඒකත් මේ විදිහට ඇඩ් වෙනවා. ඇඩ් වුණාට පස්සේ ඉතින් ඔයාලට තියෙන්නේ මේ පිජේ තවත් ගේම් ප්ලේ කරන්න පුළුවන්. ඒ වගේම මේකේ data on කරන් හිටියම සල්ලි හම්බෙනවා. ඉතින් තව දේවල් තියෙනවා මම ඒක ඔක්කොම කියා දෙන්නම්. ඔයාලා වීඩියෝ ඉවර නිකන් බලන්න. එතකොට මේ app එක ගැන හැම දෙයක්ම ඔයාලට දැනගන්න පුළුවන්. ඔයාලට මතකද මම කලින් app එකක් ගෙනාවා. අන්න ඒ app එක වගේමයි මේවත් ඒ වගේම app නිසා එක සමාන වගේ තමයි යන්නේ. ඉතින් මේකෙත් තියෙනවා ගේම්ස් එහෙම ප්ලේ කරලා සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් එන්නේ එහෙම එක ක්‍රමයක් තමයි මේ තියෙන්නේ. මම මේක පළවෙනියටම ප්ලේ ගේම් පිපෙකින් තමයි උනාලේ. ඉතින් මේක තියෙනවා ඔයාලා සාමාන්‍යයෙන් මේ app එක ගත්තට පස්සෙත් ඔයාලා අනිවාර්යයෙන් මේකෙන් ගේම් එකක් ගහන්න ඕනේ. කලින් app එකේ වගේම ඒ වීඩියෝ එකත් බැලුවේ නැත්තම් බලන්න අනිවාර්යෙන්. ඉතින් ඒකෙත් මම කියා දෙනවා. ඒකෙන් සල්ලි හොයන්න පුළුවන් මේ විදිහට. මේක නම් coins වල තමයි. ඒ වගේම තමයි සල්ලි හම්බෙන්නේ. මේක දැන් තියෙන කෙලින්ම සල්ලි. ඉතින් මේකෙත් ඒ වගේම ඔයාලට ඩොලර් හම්බෙන ගණන් පෙන්වලා තියෙනවා. මේ විදිහට ඔයාලා මේක ප්ලේ කරත් මේ වගේ ඩොලර් ප්‍රමාණයක් හම්බෙනවා කියලා මේක පෙන්වලා තියෙනවා. ඔයාලා මුලින් පර්මිෂන් දීගෙන ආවට පස්සේ මේ විදිහට ඔයාලට පුළුවන් මේක තියෙන ගේම්ස් ප්ලේ කරන්න. ඉතින් ඔයාලා එහෙම ගේම් එකක් තෝරගන්නකොට මුලින් බලන්න ඔයාලට නිකන් හොඳ සෙට් වෙන ගේම් එක මොකක්ද කියලා නිකන් සාමාන්‍යයෙන් සල්ලි බේසික් ගහගන්න පුළුවන් සෙට් වෙන ගේම් එකක් ගන්න. ඉතින් මතක තියාගන්න ඔයාලා අනිවාර්යෙන් මේකේ තියෙන මේ පළවෙනියට මොකක් හරි ගේම් එකක් ඩවුන්ලෝඩ් කරන් ප්ලේ කරන්න ඕනේ. නැත්නම් ඉතින් ඔයාලට බෑ මේ app වල වැඩ කරන්න. අර කලින් app එකෙත් එහෙමයි මේකෙත් එහෙමයි. හරිද? ඉතින් මම ඉන්ස්ටෝල් කරන දාන්නම්. මේකේ ඔයාලට පේන්න ඉස්සලා තව ගේම් එකක් ප්ලේ කරනවා වගේ තිබ්බා. ඒ මං කලින් මේ app එක ඩවුන්ලෝඩ් කරගෙන ඉවර වෙලා ඒක ප්ලේ කරපු එක තමයි මේ තියෙන්නේ. ඒක මේ app එකට වැඩයි කියන්නේ. මේ account එකට වැඩ කරලා ඒ කියන්නේ පෙන්නනවා. මේක මම මේකේ ශ්‍රී ලංකාවේ නෑ. මේක ඔයාලත් එක්කමනේ හැදුවේ. ඒ වුණාට අර කලින්ගේ ශ්‍රී ලංකාවේ එකත් මේකේ පෙන්නනවා. ඒකම ඕන් එකකින් හදපු නිසා වෙන්නේ නැති. ඉතින් මේ විදිහට ඒක ඩවුන්ලෝඩ් කරන්න දාලා මම මේක ඉතිරිව පෙන්නන්නම් ඔයාලට. ඉතින් මේක ඉතිරිකට අපි ගියාට පස්සේ ඒකත් මේ විදිහටම ලෝඩ් වෙලා මේකේ ගේම්ස් තමයි තියෙන්නේ. අරක වගේ නෙමෙයි මේකේ වැඩි ගණන් හම්බෙනවා. ඉතින් මෙන්න සුපර් ගේම්ස් ටිකක් තියෙනවා. ඔයාලට මේව ප්ලේ කරලත් මෙන්න මේ ඩොලර්ස් ගණන් ගන්න පුළුවන්. ඉතින් අර මේ ගේම් වල ඩොලර්ස් බර ගණනක් තිබ්බා. ඒ වගේම තමයි මේකේ මොන සුපිරි ගේම් එකක් තියෙනවා. ඒකට බැරිලා ඉක්කලා ඒක අපි බලමු. අවුලක් නැහැ. ඒකෙත් සුපිරියටම තියෙනවා. මේ තියෙන ඉතින් හම්බෙන ඩොලර්ස් ගානම ගන්න මේ දේවල් කම්ප්ලීට් කරොත් මෙච්චර ඩොලර් ප්‍රමාණයක් හම්බෙනවා කියලා. ඉතින් සමහර කට්ටිය කියන්න පුළුවන් මේවා බොරු ඇප් පරවමීම කියලා. ඉතින් මේවා බොරු ඇප් නෙමෙයි. මේවා මං කලින් පාවිච්චි කරලා තියෙන ඇප් පාවිච්චි කරලා තියෙන හින්දා තමයි ඔයාලට කියන්නේ. ඉතින් මේවා එකක් හරි බොරු නම් මම මේවා දෙන්නේ. ඒක නිසා බය වෙන්න එපා. මේ වගේ ඔයාලා හොයාගන්න ඩොලර්ස් ඔයාලගේම බැංක් account එකටම ගන්න පුළුවන්. හරිද? මෙන්න මේ වගේ තවත් ගේම්ස් පෙන්නනවා මේකේ. ඒක ඕන ගේම් එකක් ඔයා කැමති එකක් තෝරලා මෙන්න මේ වගේ ගේම්ස් එකට අදාළ ඩොලර් ගන්න ඔයාලට ගේම්ස් ශ්‍රී ලංකාවේ ගන්න පුළුවන්. හරිද?
ඩොලර් ගානෙන් කරගන්න පුළුවන්. ඉතින් අවුලක් නැහැ මේ විදිහට ඩොලර් 25 අතර ඕකේ මොනම හම්බෙනවා. හරි දැන් ගේම් ගහම ඉන්න බෑනේ. දැන් සමහර කට්ටිය එහෙම ගේම් ගහලවත් හොයන්න කැමති නැති කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ එපා වෙනවා. අරගයි මේකයි කියලා. හරි. ඉතින් එහෙම කට්ටියට පුළුවන් මෙන්න මෙතන තියෙන මේ රීවර්ඩ් කියන එකෙන් ගිහින් ඔයාලට පුළුවන් ස්පින් කරලා ස්පින් කරලා හොයන්න පුළුවන්. තව එක මීටම තියෙන ඒව කරලා ඔයාලට තව ඩොලර් හොයාගන්න ක්‍රම තියෙනවා. ඉතින් ඒවත් පෙන්නන්නම් මෙන්න මේ වගේ කොයින්ස් ජාතියක් ඔයාලට මේකේ හම්බෙනවා. ඉතින් මේ කොයින්ස් වලින් ඩොලර් නෙමෙයි හම්බෙන්නේ. ඒ වගේ ඔයාලට මෙන්න මේ වගේ තියෙනවා ස්පින් කරන්න තියෙන ස්පින් කරගන්න පුළුවන්. දැන් මන්ට ඒව 10ක් හම්බුණා. දැන් මම ඒ 10න් ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේකේ තියෙනව කරලා මේ විදිහට ඔයාලට මෙන්න මේකේ තියෙන ඕන එකක් කරලා ඉවරලා ඔයාලට පුළුවන් ඩොලර්ස් earn කරගන්න. ඉතින් මම දැන් මේක ස්පින් කරන්න තියෙන එකකින් ස්පින් කරලා පෙන්නන්න. ඉතින් ෆ්‍රී ස්පින් එක මුලින්ම අපිට හදපු නිසා ඔයාලට මත් හම්බෙලා තියෙන. ඉතින් ස්පින් කරලා බලන්න ලක් එක තිබ්බොත් එහෙම මෙතනින් ඩොලර් එකක් හරි පහක් හරි හම්බෙයි. එහෙම නැත්තම් මේ දවස් ගානකින් හම්බෙන මේකක් හරි හම්බෙයි. හරිද? ඉතින් මට ඔන්න හම්බුණා පළවෙනි එකට මෙන්න මේක. ඒ වගේම තමයි මේක තියෙන ඉතිරි ස්පින් වලින් මම ස්පින් කරන්නම්. එහෙම ස්පින් කරන්න ඒව නැත්තම් ඔයාලා මේ විදිහට ඇඩ් බලුණත් ස්පින් කරන්න. හරිද? මේ යට තියෙන ඇඩ් කියලා එකක් මේකෙන් මේ ඇඩ් එකක් බලලා ඔක එකක් ස්පින් කරන්න පුළුවන්. ලක් එක තිබ්බොත් එහෙම ඔකේ ඔයාලට එන එකක් හම්බෙයි ඩොලර් එකක් හරි නැත්තම් පහක් හරි නැත්තම් ඔකේ වෙන මොනවා හරි හම්බෙන්න තියෙනේම හම්බෙයි. ඉතින් මේ විදිහට මේ වගේ මොකක් හරි ඇඩ් එකක් එයි නැත්තම් මේ වගේ කම්ප්ලීට් කරගෙන මොකක් හරි ඒක දුන්නට පස්සේ ඉතින් ඒක කම්ප්ලීට් කරන් යන්න මෙන්න මේක આવොත් එහෙම සමහර කට්ටිය නම් කතරේ යන්තිමට සමහර කට්ටිය කතරේ නැහැ වුණොත් මැඩේකින් අයින් කරලා ආයෙ ඇප් එකට එන්න. එතකොට හරි. ඉතින් ඊට පස්සේ ඇඩ් බල් ස්පින් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් පැය 24ට පේ ස්පින් එක ගන්න හම්බෙනවා. ඉතින් මේ ඇප් එක ෆෝන් එකේ තිබ්බත් ඔයාලට හැමදාම නිකන් ස්පින් එකක් දාලා දාන්න තියෙන්නේ. එහෙම නොත් එහෙම ඩොලර් නිකන් හරි 5ක් හරි එකක් හරි වැදුනොත් එහෙම ඒ ටික එකතු කරලා ඔයාලට විත්ඩ්‍රෝල් එකක් වුණත් ගන්න පුළුවන්. මම මේ විත්ඩ්‍රෝල් ගන්න තැන පෙන්නන්නම් දැන්. ඉතින් ඔය මට කලින් හම්බෙලා තිබ්බ ඩොලර් එකක් එහෙම ඒ යාල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරපු එකටයි අයි ටාස්ක් එක කම්ප්ලීට් කරලානේ අපි මුලින් ඇවිල්ලා එන්නේ. ඒකටයි තමයි ඔය ඩොලර් ගන්න හම්බෙලා තිබ්බේ. ඉතින් ඔයාලට වීසා කාඩ් එකකින් ඕනනම් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඔයාලට හම්බෙන ඩොලර් ගන්න වීසා කාඩ් එකකින් ඕන එක්කෙනෙක් ගාව තියෙනනේ බැංකු account එක. ඒ බැංකු account එකට ගන්න පුළුවන්. එහෙම නැත්නම් බිට්කොයින් ගන්න පුළුවන්. ඉතින් බිට්කොයින් වලින් නම් ගන්න එපා. මොකද මෙයාලගේ සර්විස් චාර්ජ් එක විදිහට ඩොලර් 4ක්ම කපා ගන්න උඹට ඩොලර් 5ක් දත්තුත් තියෙනවා. ඒක නිසා ඊට පස්සේ ඔයාලට හම්බෙන ඩොලර් එකයි වැඩක් නැහැ. ඩොලර් එකක් ගන්න බෑ. මෙච්චර හට්ටක් කාලා. ඉතින් ඒක නිසා බිට්කොයින් වලින් ගන්න එපා. වීසා කාඩ් එකට ගන්න. ඉතින් අඩුම තරමේ ඔයාලා ඩොලර් 5ක්වත් හොයලා තියෙන්න ඕනේ විචින් විඩ්‍රෝල් එකක් ගන්නවා නම්. හරි මම ඉස්සල්ලා අර ඩවුන්ලෝඩ් කරපු ගේම් එකක් ප්ලේ කරලා පෙන්නන්නම්. දැන් ඔන්න අලුත් ගේම් ටික එකට ඇඩ් වෙලා තියෙනවා. ඒවා ඔයාලට ඕන නම් අරගෙන ඒවත් ලීසි නම් ඒවත් ගහලා මෙන්න මේකෙන් හම්බෙන් ඩොලර් ගන්න ගන්න පුළුවන්. ඔය පෙන්වල් තියෙන බිංදුව දෙසම ගන්න එහෙම හම්බෙන්නේ ගේම් එක වුණ. ඉතින් මම අර ගේම් එක ප්ලේ කරලා පෙන්නන එක දැන් ඩවුන්ලෝඩ් කරලා ඔය ඕපන් ගේම් කියන එකෙන් ගියපු ගමන් ඔය විදිහට ප්ලේ ස්ටෝර් එකට එනවා. ඊට පස්සේ ඉතින් ප්ලේ දී ගමන් ගේම් එක ගහන්න පුළුවන්. ඉතින් මේ ගේම් වලින් ගහන ඒවා ඔයාලට එහෙමම මේවා කරාට පස්සේ හම්බෙනවා. ඒ කොයින්ස් ඒවා වන්න එකක් දෙන්න. ඉතින් මම මේක පොඩ්ඩක් ස්කිප් කරලා මේ ගේම් එක ගහුවට පස්සේ මම මේ ලෙවල් එක හරියටම තරසන් මේ විදිහට ඒ ඩොලර් 0.1ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔය වගේ ටීටී වලින් වාහ් ඩොලර්ස් හොයාගන්න පුළුවන්. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මේ ඇප් එක පාවිච්චි කරලා බලන්න. එහෙනම් මේක ඉතින් සුපිරි ඇප් එකක්.